දත්ත තිලකසිරි වල් පරයා යකෝ උඹ හරි ජාතකයක් තියෙන එකෙත් තෝත් නපුංසකේ තොගේ ගෑණි හතර වටේ යනවා තොගේ ගෑණිට කෙලිනවා රවින්ද්‍ර යසස් තෝ එහෙම තියාගෙන දිල්කට එන්න කියනවා පඩි පෙළ උඩට. තෝත් පොන්නේ. තෝත් පොන්නේ. ඒකෙන් අපි මේ දිල්කා සමන් බලි හොඳයි කියන්නේ තෝත් එකයි ඒකිත් එක. තොපි දෙන්නම එකයි. දාතිකැත්ත මූට තේරෙනවා. අනිත් උන්ට තේරෙන්නේ නැහැ. ඒකිත් ඔස්ට්‍රේලියාවට ගියා නම් එහි පාඩු ඉන්න ඕනේ. ඒක එහෙ ඉඳලා එනවා මෙහෙට උපදෙස් දෙන්න. මෙච්චර කාලයක් රට වනසපු පාදට සක්කිලින්ට. එකක වැඩේම මාලිමාවට ගහන එක. බැල්ලියේ දීල්කා. හරි උඹලගේ ඔය රොටිය වෙනුවෙන් පෙනී හිටින්නේ. ඌනේ අර කොරෝනා කාලෙත් ඇන්ටිජන් එකෙන් හොරා කාපු එක. මේ ආණ්ඩුවේ උන්ටත් ලැජ්ජ නැහැනේ මුගේ නාලිකාවට රින්ගනවන්නේ. හරි උන්ටත් පණ නැහැනේ. හිරු නාලිකාව වහන්න පණ නැහැ. මුගේ කයිය විතරයි. නමුත් කරන්න දෙයක් නැහැ. හරි පඹයෙක් කියලා හරි මුන් විතරයි ඉන්නේ. පඹයෙක් කියලා හරි මුන් විතරයි ඉන්නේ. හරි වෙන කරන්න එකෙක් නෑ මේ රට. හරි නිසා දිල්කා සමන්බලි ගෑණියේ උඹේ පාඩු හිටපන්. උඹත් හොඳ එකක් නෙමෙයිනේ. උඹ අගමැතිනිට බහිනවා. ආප්ප හරිනේ කියනවා. ඒකට විද්දා. ජනාධිපතිට බහිනවා. හරි උඹ හොඳ එකෙක්ද? අර තාත්තා කියාගත් එක. තාත්තා කියාගත් එක දැනගන්න ඕනේ තමන්ගේ දූව හදාගන්න. හරි මට ජංගි සුදාගේ පැත්ත ගන්න උවමනාවක් නෑ. ඌත් ඒ જાතියෙක් තමයි. ඌට සල්ලි එනව නම් ඌ ගූත් කනවා. හරි අනුර කුමාර දිසානායක පැරදුනා නම් පහුවදාට සජිත් ප්‍රේමදාසගේ ගෙදර ඇති සුදත්ත තිලකසිරි. එදා ඉඳලා අනුරට ගහනවා මාලිමාවට ගහනවා. දාතිකැත්ත මූට තේරෙනවා. අනිත් උන්ට තේරෙන්නේ නැහැ. ඒක නතර කරන්න බෑ. හැබැයි අනුර මහත්තයෝ ඔයා මේ පක්ෂේ දාලා ගියත් මම නම් දාලා යන්නේ නැහැ. මනු නේද? මොකද මම මේ පක්ෂයට ඇවිල්ලා තියෙන්නේ හොඳට බලලා. මම කාලයක් දේශපාලනය කරා තමයි. ඒ කිසිවක් නොදැන මම ගමක උපන්න මිනිස්සෙක් ජීවිතේට මහාන වෙන්න කලින් දේශපාලනයක් කරලා නැහැ. ඔය මහාන වුණා පන්සලකට ආවා. ඔහේ වෙන්න දේ බලාගෙන දේශපාලනය කරා. හැබැයි මම දන්නවා ඔබතුමාලාගේ මේ පක්ෂේ තමයි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු. රටේ වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සු. ඒ 69 ලක්ෂේ 68 ලක්ෂයක් වෙන්න රාජාංගනේ හාමුදුරුවෝ දායක වුණා. හරි ඒ නිසා බය වෙන්න එපා කවදාවත් රාජාංගනේ හාමුදුරුවෝ මේ කන්න මේ පක්ෂේ ඉන්න මිනිස්සු හැර යන්නේ. මේ පක්ෂේ නියෝජනය කරනවා. හරි ඒ නිසා ජංගි සුදාගේ ගෑණි සෙට් වෙලා. දැන් ගෑණි ඩොලර් වලට සෙට් වෙලා තියෙන්නේ. දැන් ගෑණි මිනිහා දෙන්නම එකතු වෙලා රටේ ඉන්නේ උන්ට බයිනවා. මේ සාමාන්‍යයෙන් මම හිතුවා මේ ජංගි සුදා විතරයි කියලා නෑ. එකටත් අක්කට තමයි. තවත් ඉන්නවනේ හාල් පාරුවෙක්. දමිත් තියෙන හාල් පාරුවා. හරි දැන් එකට එකතු වෙලා තියෙනවා. උඹලා මට බයයිනේ බං. ඒ නිසා නිඹලා මගේ YouTube channel එක හොරකම් කරේ. ඉතින් අපි බය වුණා. වෙන දැක්ද ඔයානේ ඵලයන්ම යන්න. මොකෙද්ද බම් මේ? ජංගි සුදා තෝ පොන්නේ එක්නේ. හරි තෝ ඊළඟට උඹ ඉරාජ් බලා දෙන්න බැඳපන් ඉරාජ්ව. උඹට ගැලපෙන්නේ ඌව. වගේ මේකෙත් තමයි ඌ. බලා දෙන්නම තකට තක. හරි ත්‍රිසම් අරුත් ඉන්නවනේ අර දමිත් කියන එකද ඔක්කොම එකතු සම් එකක් දාගන්න. හරි සම්බල ඔක්කොම එකයි. බලා හිතනවා නම් ඔන්න 22 අතින් දීලා යවපන් මේ උසාවියට ලෝයස්ලා දාන්න ගියන් අවුරුදු 5කට විතර හිරේ. එතකොට නිින්ද යනවනේ. හරි ඒ නිසා ජංගි සුදා උඹ හින්න try එකක් දෙනවනේ. ඔක්කොම රටේ ඉන්න හොර ගණයෝ ටිකත් එකතු කරගෙන. හරි මං මලත් අවුලක් නෑ බං. හරි ඇති වෙනකන් හිරේ දාලා දියපල්ලා කවදා හරි එළියට එයිනේ. ඒ එළියට ආපු දවස් ඉඳලා පටන් ගන්නෙත් මේක. මේ ලංකාවේ ඉන්න බැර නම් පිට රටකට හරි ගිහලා මේ භාෂාවෙන් අමතනවා. මට හොඳ කියන එකෙක් හොඳ කියයි බයින් එකේ බනි හොඳෙන් වැඩකුත් නෑ බැනුවෙන් වැඩකුත් නෑ. මම මේ කතා කර මගේ මෙහෙවර මම නතර කරන්නෙත් නෑ. සා කක්කි සුදා හරි උඹෙන් වැඩකුත් නෑ මට දිල්කකින් වැඩකුත් නෑ. තොපි දෙන්නම පුළුවන් නම් බැඳගනින් දිල්කා. උඹට ගැලපෙන්න ඔය ඉන්න ඔය සුමුදු කියන්නේ ඒකිව දීලා අර යසස්ස දිල්කාව බැඳගන්න. ඒතර තමයි මම ඔබට කියන්න තියෙන්නේ.